ඔන්න ඉතින් අදත් මම රස තෙම්පරාදුවක් හදන්න තමයි මේ ලෑස්තිය. ඒ තමයි වට්ටක්කා තෙම්පරාදුව. ඉතින් මම වට්ටක්කා ටික සෝදලා කපලා මේ වගේ හට්ටියකට එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකතු කරලා මෙන්න මේ විදිහට වතුර ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක ලිපේ තියලා තම්බගමු. වට්ටක්කා තැම්බීගෙන එන ගමන් දැන් තව ටිකක් වහලා අපි තම්බගමු. මෙන්න දැන් වට්ටක්කා ටික තැම්බිලා තියෙන්නේ. වට්ටක්කා ටික හට්ටියෙන් ඉවත් කරගත්තා. ඊට පස්සේ හට්ටිය නැවත ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගමු. පොල් තෙල් ටික කරවීගෙන එනකොට මුලින්ම එකතු කරගන්නේ අබ. ඊට පස්සේ සුදු ලුණු, තලාගත සුදු ලුණු ටික එකතු කරලා මේ විදිහට බෙදගමු. ඊට පස්සේ බී ලුණු ටික එකතු කරගත්තා. කරපිංචා, අම්ම මිරිස්, රම්පේ ඒ ටිකත් එකතු කරගෙන නැවත මේක හොඳින් මේ විදිහට හැඳි ගාගමු. ඊළඟට මම එකතු කරගත්තේ කෑලි මිරිස්. කෑලි මිරිස් ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරවෙන්න විදිහට හැඳි ගාගමු. ඊට පස්සේ තම්බගත්ත වට්ටක්කා ටික එකතු කර ගන්නවා. වට්ටක්කා ටික එකතු කරගෙන අපි මේ විදිහට හොඳින් හැඳි ගාගමු. කලවම් කරගමු. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තාම මෙන්න මේක තමයි මම හදාගත්ත රසම රස වට්ටක්කා තෙම්පරාදුව. ඕගොල්ලොත් මේ විදිහට වට්ටක්කා තෙම්පරාදුව